හරිදිනුන අද ටේස්ටි කිචන් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමදේනම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු ඉස්සරහට එන අලුත් අවුරුද්දට මුං කැවුම් එකක් හදාගන්නේ කොහොමද කියලා. වෙනද වගේම අවශ්‍ය කරන ද්‍රව්‍යයන් ටික මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඕගොල්ලන්ට ඒක එතනින් ගන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහලා බලමු මේක ලේසියෙන් රසට හදාගන්නේ කොහොමද කියලා. අපිට මුලින්ම ඕනි වෙනවා මුංගට ග්‍රෑම් 250ක් මේක හොඳට සෝදලා පිරිසිදු කරලා තියෙන්නේ. අපි මේක දැන් ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමට තියාගෙන මේ වගේ තාච්චියකට දාගෙන මේක බැද ගන්න ඕනි. මේක හොඳ දුඹුරු පාට එකක් ඕගොල්ලෝ බැද ගන්න ඕනි. මෙන්න මේ පාටට බැදුනට පස්සේ ඔයගොල්ලෝ ලිප ඕෆ් කරගෙන තාච්චියේ තියෙන රස්නෙන් මේක දිගටම බැද ගන්න ඕනි තවත් ටිකක් වෙලා මේක හොඳට නිවෙනකම්. හොඳට නිවෙනකම් කියන්නේ ඉතින් නිවෙන්නේ නැහැ සම්පූර්ණයෙන්ම. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ මට්ටමකට බැදුනට පස්සේ අපිට පුළුවන් මේක ලිපෙන් ඉවත් කරලා නිවෙන්න තියන්න. ඊට පස්සේ හොඳට නිවෙන්න ඕනි. මේ තියෙන හොඳට නිවුන අපේ මුං ඇට එක. දැන් ඔයගොල්ලන්ට පේනවනේ ඒක අතින් අල්ලන්න පුළුවන් මට්ටමටම නිමිලා තියෙන්නේ. දැන් අපි ග්‍රයින්ඩර් කප් එකට අපි අර බැදගත්ත මුං ඇට ටික දාලා හොඳට මේ ටික පිටි වෙනකම් ග්‍රයින්ඩ් කරගන්න ඕනි. දැන් මේ තියෙන්නේ වගේ පිටි වෙනකන් ග්‍රයින්ඩ් කරගත්ත අපේ මුං ඇට පිටි ටික. දැන් අපි මෙතන මුං ඇට ග්‍රෑම් 250ක් සෝදලා පිරිසිදු කරලා බැදලා කොටාගත්ත පිටි ටික තමයි මේ තියෙන්නේ. දැන් ඔයාලා මේ මුං ඇට පිටි ටික ඉඩ තියෙන භාජනයකට දාගන්න. ඊට පස්සේ ඒකටම හාල් පිටි ග්‍රෑම් 250කුත් ගන්න. මම මෙතෙන්ට අරගෙන තියෙන්නේ මෝලකින් ගත්ත හාල් පිටි. ඒ ග්‍රෑම් 250ත් එකතු කරලා මේ මුං ඇට පිටි ටිකයි හාල් පිටි ටිකයි හොඳට මිශ්‍ර කරගන්න ඕනේ ඔයගොල්ලෝ. ඊට පස්සේ මේක පොඩ්ඩක් පැත්තකින් තියලා අපි අපේ භාජනයක් තියෙන ලෑස්ති කරගන්න ඕනේ. ඒකට තමයි අපි මේ පොල් තෙල් ටිකක් දාලා මේ ගාගන්නේ. මේකට තමයි අපි මුං ඇට මේ කැවුම් මිශ්‍රණය දාගන්නේ. ඒක ලෑස්ති කරගත්තට පස්සේ ඔයගොල්ලෝ තාච්චියක් ලිපේ තියාගෙන සීනි ග්‍රෑම් 375ක් දාලා ඒකට වතුර මිලිලීටර 250කුත් දාලා මේ සීනි ටික පැණි වෙනකන් හැඳි ගන්න ඕනි. ඒ කියන්නේ අර නූල් ඇදෙන මට්ටම මම ඔයගොල්ලන්ට එක වීඩියෝ එකේදී පෙන්නන්නම්. අන්න ඒ පැණි වෙලා නූල් ඇදෙන මට්ටමක් එනකම් මේක හැඳි ගා ගන්න ඕනි. දැන් වලට පේනවනේ මේකනේ අර ඇඟිලි දෙකේ ඇලෙන ගතියක් තියෙනවා. ඒක තමයි හරි පදම. දැන් පේනවා ඇති මේ වීඩියෝ එකේ. ඒක හරියටම පැහැදිලිව පේන්නේ නැතුව ඇති. නමුත් මෙන්න මේ වගේ නූල් ඇදෙන්න ඕනි. අන්න ඒ වගේ මට්ටමේදී අපි මේකට එකතු කරගන්නවා අර හදාගත්ත පිටි මිශ්‍රණය. පිටි මිශ්‍රණය එකතු කරන්නේ කොටස් දෙකක් විදියට. එක කොටසක් එකතු කරලා මේ වගේ හොඳින් කලවම් කරලා ඒ ටික කලවම් වුණාට පස්සේ අපි ඉතිරි කොටසත් මේකට එකතු කරගන්නවා. ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමේම තියාගන්න. මේ ටිකත් දැන් ඔයගොල්ලෝ හොඳට කලවම් කරගන්න ඕනි. ඊට පස්සේ මේ පිටි මිශ්‍රණය මේ වගේ බුබුලු නැගගෙන එද්දී ඔයගොල්ලෝ ලිප ඕෆ් කරලා මේක අර භාජනයට බා ගන්න ඕනේ. මොකද නැත්තම් තවත් වෙලා මේක ලිපේ තියාගත්තොත් හයි වෙනවා වැඩි. දැන් මේ වගේ අපි අර හදාගත්ත තෙල් ගාලා හදාගත්ත භාජනයට මේක බාලා ටිකක් නිමෙන්න තියන්න ඕනි. අපි ඒ අතර වාරදී සුදු පිටි එක හදාගමු. ඒකට මං හාල් පිටි ග්‍රෑම් 250කුයි කහ කුඩු තේ හැඳි භාගයකුයි ලුණු තේ හැඳි 4න් 3කුයි එකතු කරලා පොල් කිරි ටිකෙන් ටික එකතු කරමින් කලවම් කරනවා. උකු පොල් කිරි තමයි මම මෙතනදී පාවිච්චි කරේ. ඒ වගේම තමයි පොල් කිරි ටික එකපාර එකතු කරන්න යන්න එපා. ටිකෙන් ටික එකතු කරමින් හොඳට කලවම් කරලා කැට නැති අපිට අවශ්‍ය පදමට එනකන් මේක උකු මිශ්‍රණයක් එනකන් හදාගන්න ඕනේ. මේක ගොඩාක්ම උකු වෙන්නෙත් නැහැ. නමුත් ගොඩක් දියාරුත් නැහැ. මෙන්න මේ වගේ මිශ්‍රණයක් තමයි එන්න ඕනේ. ඒ කියන්නේ අපි මේකේ ඇඟිල්ල ඔබලා ගත්තට පස්සේ ඇඟිල්ලේ පිටි ටික දැවටිලා තියෙන්න ඕනේ. මෙන්න මේ වගේ අර නිකන් ඇඟිල්ල හොදලා ගත්තා වගේ වෙන්න බෑ. මෙන්න මේ වගේ තියෙන්න ඕනේ. මම ආයෙ පාරක් පෙන්නන්නම්. ඔය පේනවනේ. අන්න ඒක තමයි හරි පදම. ඔය ටික කරගනිද්දි අපේ මේ කැවුම් මිශ්‍රණය හොඳ ගානකට නිමිලා තියෙන. අපි දැන් මේක මේ විදිහට පොඩ්ඩක් ප්ලාස්ටික් හැන්දකින් හරි ඕගොල්ලන්ට අතින්ම කරගන්න පුළුවන්. අත් ගැහුවත් කමන්නේ. මේ වගේ අත්වල පොල් තෙල් ටිකක් දාගෙන ඕගොල්ලන්ට පුළුවන් මේක හොඳින් අත් ගහ ගන්න. මේ අත් ගහනකින් තමයි අපේ කැවුම් එක හොඳ සොෆ්ට් ගතියකට වගේම අපිට අවශ්‍ය හැඩයට හදා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට හදාගත්තට පස්සේ ට්‍රේ එකකට තෙල් ගාලා වෙනම ලෑස්ති කරලා තියෙන කැවුම් ටික හදලා තියාගන්න. දැන් මේ තියෙන අපි අර අත් ගහගත්ත අපේ කැවුම් මිශ්‍රණය අපි දැන් මේකේ මෙන්න මේ වගේ පොඩි බෝල හදා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ටිකක් පොඩි බෝල වලට මේක කඩලා හදාගෙන ඒ බෝල මම මේ පෙන්නන විදිහට රෝල් කරලා කැවුමේ හැඩේ හදා ගන්න. මේක හරි ලේසි ක්‍රමයක්. කෑලි කපන්න ඕනේ නැහැ. මේ විදිහට රෝල් කරලා ඇඟිල්ලෙන් පොඩ්ඩක් ප්‍රෙස් කරලා අපිට මේ අවශ්‍ය හැඩේ හදා ගන්න පුළුවන්. ඒ ටිකත් ඒ විදිහට හදාගත්තට පස්සේ අපි අර හදාගත්ත සුදු පිටි එක මේ වගේ පොඩි වෙනම භාජනයකට මම කොටසක් එකතු කරගන්නවා. මේකේ තමයි අපි කැවුම ගිල්වලා බැටර් කරලා බැදගන්නේ. ඉතින් එකපාර මාර්ගය ඔබන්න ඕනේ නැති නිසා තමයි මම මේකට ගත්තේ. ඊට පස්සේ තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ ලිපේ ගින්දර අඩු කරලා අපේ කැවුම මේ විදිහට සුදු පිටි එකේ ගිල්වලා අපි මේක තෙලට දාලා බැදගන්න ඕනේ. හොඳ රන්වන් පාටක් එනකන් ලිපේ ගින්දර අඩු මට්ටමේ බැදගන්න. මෙන්න මේ වගේ ලස්සන පාටකට ආවට පස්සේ අපිට අපේ මුං කැවුම් ටික තෙලෙන් ඉවතර ගන්න පුළුවන්.
ඉතින් මේ තියෙන මම හදපු මුං කැවුම් ටික ඉතින් මේක ගොඩක් ලේසි ක්‍රමයකට හැදුවේ මේ විදිහට හදලා බලන්න අනිවාර්යෙන්ම මේක ගොඩක් රසයි. ඉතින් මම හිතනවා මේකත් ඕගලන්ට වටින රෙසිපියක් වෙන්න ඇති කියලා. අනිවාර්යෙන් මේක try කරලා බලන්න මේ අවුරුද්දට. ඉතින් තවත් කෙනෙක් වටිනවා කියලා හිතනවා මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. පේනවනේ ඒක ලස්සනට කැඩලා තියෙනවා. ඒ වගේ තමයි මේක මාරම රසයි. මම හිතනවා ඔයාලටත් මේක වටින වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. හරි ඔයාලද මේ වීඩියෝ එකෙන් දකින්න ඇති මුං කැවුම් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ ගොඩක් ලේසියෙන් හදාගන්න පුළුවන්. අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඔයගොල්ලෝගේ යාළුවන්ට බලන්න share කරන්න. ඒ වගේම ඔයගේ අදහස් යටින් කමෙන්ට් එකක් විදිහට දාන්නත් අමතක කරන්න එපා. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක YouTube එකේ තියෙනවා subscribe කරන්න පුළුවන්. TikTok Facebook තියෙනවා ඔයගොල්ලන්ට ඒවත් follow කරගෙන යන්න පුළුවන්. ඉතින් තවත් දවසක මේ වගේ රසවත් වීඩියෝ එකක් අරගෙන Tasty Kitchen එකෙන් ඔයාලව හම්බ වෙනවා. මම අපෝ ඉක්මනටම එන්නම්. එතකන් පරිස්සමෙන් ඉන්න.